නැට්ටන්ට මොටිවේෂන් මකර නැට්ටන්ට ඔයෝ අදත් ඉන්න කෑල්ල නිසා මැරෙන්න හදන කොල්ලෙක් නම් උඹ දෙපාරක්වත් හිතන්නේ නැතුව පුකවල දාගෙන හරි මැරියන්. මොකද තොපි වගේ අවුන් ජීවත් වුණොත් ඉතින් තොපෙන් ඉපදින ළමයි හින්දවත් කවදාවත් ලංකාව දියුණු කරන්න වෙන්නේ නැහැ. කොන්දේ පණ නැති කරගනින්, ධෛර්යය නැති කරගනින්. උඹට පුළුවන් මැරෙන්න. මැරුණට පස්සේ යම ලෝකේ ඉපදුනාට පස්සේ උඹ කොන්ද පණ නැති එකෙක් වගේ යම රජතුමා ඉස්සරහට ගිහිල්ලා කියපන් යම රජතුමනි මම මැරුණේ ලංකාව දියුණු කරන්න ඕන නිසා කියලා. ඊට පස්සේ යම රජතුමා උඹට කටු ගහේ උඩින්ම තනතුරක් දේවි. කවදක හරි ලංකාව දියුණු වුණාම උඹ පෘථුවියට හෙන්න කෑ ගහලා කියපන් මම මැරිච්ච නිසා තමයි ලංකාව දියුණුනේ කියලා. ඔව් උඹට පුළුවන් පඟර නැට්ටෙක් වගේ මැරිලා යන්න. උඹට පුළුවන් ඒ විදිහටම මැරෙන්න. කෑලි නිසා ජීවිතේ නැති කරගන්න තොපිට උතුරන්න රෙවෙන්න ඕන. ඕ කියන කතා යම් කිසි තැන්වල ඇත්ත නැතු හරිද කොල්ලොත් එක කෙල්ලොත් එක මැරෙන්න හදන වුණත් මැරෙන්න හදින්නෙම මැරියා. තොපි ඉන්න තැනටත් රෙන පොළවටත් බරක්. ඒ නිසා මන්නම් කියන්නේ මැරියා. සහ කෙලෝගෙන ඉවර වෙලා කෙල්ලෝ එහෙම වැඩේ දී ගත්තයින් පස්සෙත් අයිත් මැරෙන්න හදන්නේ බා තොපේ මූටකමට නේ තොපේ මුලින් දුන්නේ. අර මිනිහට දෙන්න ඕනේ එක කුඩට දුන්නම ඌ ගාන උයා. කොහෙද මූලතද වෙලා නැති නේ නිසා ඒක කරගත්තයින් පස්සේ පුරුවට මැරෙන්න හදන්නේ බා. නමුත් කවන්නේ. ඒක විඳවන්න තියෙන ඒවා විඳවලා ඉදිරි ගමන හදාගන්න. අයිත් ගොංගක්